වීඩියෝ එක පටන් ගද්දිම කියනවා මේ විදිහට කතාව ඉස්සරහට වෙන දේවල් දැන් මම කියන එකට ඔයාලා අකමැති නම් මේ වීඩියෝ එක බලන්න එපා. කතාව ගැන දැනගන්න ඕන අයට ඒ වගේම කතාව බලලා පැටලලා ඉන්න අයට විතරක් මෙන්න මේ වීඩියෝ එක. ඉන්දියාවේ එපිසෝඩ් බලුවා නම් අනන්තගේ මතකේ නැති වෙලා අප්‍රවිදියට අලුත් පවුලක් එක්ක ජීවත් වෙනවා. රාධිකා තමයි මේ විදිහට අනන්තගේ මතකේ නැති කරන්නේ. ඊට පස්සේ අනන්ත ජීවත් වෙන්නේ වෙන නමකින්. ඒ කියන්නේ අප්‍රවිදියට වෙන අනන්‍යතාවකින් වෙන අලුත් පවුලක් එක්ක. මේ පවුල මොකක් රහසක් තියනවා කියලා කතාවේ මුලින් ඉඳන්ම පෙන්වනවා. ඒ කියන්නේ මේ අය දන්නවා අප්‍රා කියන්නේ අනන්තට ඒ වගේම එයා නාග කන්‍යාවක් කියලා. මේ රහස ඒ හැමදේම ගැන මේ එපිසෝඩ් එකේදී අපිට කතාවේ පෙන්වනවා. ඒ ලොකු රහසක් එක්ක. කාලයක් මතකේ නැතු හිටිය අනන්තට එයාගේ මතකය ලැබෙන්න පටන් ගන්නවා. ඒ බර්ණී හින්දා. ඊට පස්සේ අප්‍රා ඒ පවුලේ අයගෙන් බය කරලා ඔයාලා කවුද කියලා අහනවා. මේ අනන්තව හදාගන්නගත්තු කට්ටියගෙන්. පස්සේ ඒ පවුලේ කට්ටිය කියන්නේ අපි ඔයාගේ පවුලේ අය, අපි ඔයාගේ වංශයේ අය කියලා. මොකක්ද ඒ කතාවේ තේරුම? ඒ පවුලේ කට්ටිය කොහමද අනන්තයි පවුලේ කට්ටිය වෙන්නේ? කාලයකට කලින් එයාලගේ පවුලේ තරුණ දුවෙක් හිටියා. ඒ දුවගේ නම සුසන්තා. මේ දුවට තරුණ කාලේදී ආදර සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. ඒ කතාවේ මුලින්දම පෙන්නන චංගිස්තානයේ නායකයා ඒ වගේම පර්මිසූර්ලාගේ නායකයා විදිහට අපිට කතාවේ පෙන්නුවා පාෂා. ඉතින් පාෂා තරුණ කාලේදී මෙන්න මේ මිගුලන්ගේ දුව ඒ කියන්නේ සුසන්තට ආදරය කරලා තියෙනවා. ඉතින් පාෂා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්. සුසන්තා කියන්නේ වෙස්මාරු කරන නාගකන්‍යාවක්. මෙයාගේ මේ පවුලේ කට්ටියටත් වෙස්මාරු කිරීමේ බලය තියෙනවා. එහෙනම් ඇයි එයාලට මේ දැන් වෙස්මාරු කිරීමේ බලය මේ දැන් වෙනකොට නැත්තේ? ඒකේ රහස මොකක්ද කියලා ඔයාලට ඉස්සරහට දැනගන්න පුළුවන්. ඉතින් අර සුසන්තයි වාෂයි එකිනෙකාට ගොඩක් ආදරය කරලා තියෙනවා. දවසක් සුසන්තා නාගමාණික්‍ය පෙන්වන්න පාෂව නාග දේවාලයට ඒ කියන්නේ නාග මන්දිරයට එක්කන් යනවා. එතෙන්දී පාෂයි සුසන්තයි ගිහිල්ලා නාගමාණික්‍ය අරගන්නවා. සුසන්තට ඕනේ එයාගේ ආදරයෙන් හින්දා නාගමාණික්‍ය පාෂයට දෙන්න. එයාලා සුසන්තා නාගමාණික්‍ය අරන් දුවගෙන එද්දි එයාගේ පවුලේ කට්ටිය එළියේ ඉඳන් බලන් ඉන්නවා. මේ වෙලාවේ සුසන්තා හයින් දුවගෙන එද්දි එයා ටිකෙන් ටික ගල් පිළිමයක් වෙන්න ගන්නවා. පවුලේ කට්ටිය බලන් ඉඳි එයාට කරගන්න දෙයක් නැති වෙනවා. පාෂත් මේ ගල් පිළිම ළඟට එනවා. සුසන්තා තනිකරම ගල් පිළිමයක් බවට පත් වෙනවා. එයා නාගමාණික්‍ය අතේ තියාගෙන ගල් පිළිමයක් වෙලා ඉන්නවා. මේ වෙලාවේදී මෙතනට එන පාෂා සුසන්තව අල්ලන්න හදනවා. මේ වෙලාවේදී පාෂා එතනින් එළියට විසි වෙලා මේ නාග මන්දිරය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා යනවා. මේක දැකපු සුසන්තගේ පවුලයට කරගන්න දෙයක් නැති වෙනවා. ඒ වෙලාවේ මෙතනට ශිව දෙවියන් එනවා. ශිව දෙවියන් ඇවිල්ලාගේ පවුලේ කට්ටියට ශාප කරනවා. එයා කියනවා මේ සුසන්ත කරපු වරදට මේ නාගමාණික්‍ය එතනින් ගත්තු වරදට ශාපයක් කරනවා කියනවා. ඒ ශාපය තමයි එයාගේ පවුලේ කිසිම කෙනෙක්ට ආයි නාග බලය ලැබෙන්නේ නැහැ. ඒ තිබ්බ නාග බලය අහිමි වෙනවයි කියලා ශිව දෙවියෝ සුසන්තගේ පවුලේ කට්ටිය හැමෝටම කියනවා. මේ වෙලාවේදී එතන තිබ්බ නාග මන්දිරයත් අර සුසන්තත් එක්ක අතුරුදහන් වෙලා පේන්නේ නැතුව යනවා. ඒ වගේ මේ ශාපෙන් මුදවන්නත් කාරණයක්. මේ ශාපෙන් නිදහස් වෙන්න ඕනේ නම් ඒ ශාපෙන් නිදහස් කරගන්නත් ක්‍රමයක් තියෙනවා. එයාලගෙන් උපත ලබන සර්වශ්‍රේෂ්ඨ අනන්ත වංශයේ රැජින එයා නාගයෙක් එක්ක විවාහ වෙන්න ඕනේ. එහෙම වුණොත් අන්න එදාට ඒ ශාපය නිදහස් වෙලා එයාලට එයාලගේ නාග ශක්තිය ලැබෙනවා. ඒ සුසන්ත නැතුණාට පස්සේ කොහොමද එයාලගේ පරම්පරාව ඉදිරියට අරගෙන යන්නේ? සුසන්තට ළමෙක් හම්බෙන්න තමයි හිටියේ. ඒ පාෂගෙන්. සුසන්තා ගල් පිළිමෙබට පත් වුණාට පස්සේ එයාට ලැබෙන්න හිටියේ දරුවා. ඒ ළමයා අනන්ත වංශයේ නාග රැජින හින්දා ඒ වගකීම ඒ ශ්‍රේෂ්ඨ උපත ලබා දීමට ශිව දෙවියන් ප්‍රගතිව තෝරගත්තා. ජීවිතේ දුන්න එක තමයි මගේ ජීවිතේ මම ලැබපු ලොකුම එක විෂ්ණු දෙවියන්ගෙන් ශිව දෙවියන්ගෙන් ලැබුණා. ඉතින් කතාවේ ඇත්තටම අනන්තගේ අම්මා සුසන්තා. ඒ වගේම එයාගේ බිහිකරේ ප්‍රගති. ඒ වගේම අනන්තගේ තාත්තා වෙන කවුරුත් නෙමෙයි ඒ නපුරු පාෂා තමයි. ඉතින් මේ අනන්තගේ ඇත්තම පවුලේ කට්ටිය තමයි මේ අප්‍රවිදියට යත් එක්ක ඉද්දි එයා ළඟ හිටිය පවුලේ කට්ටිය. මේ පවුලේ කට්ටියට ඕන්ලා තිබ්බේ අප්‍රව ඒ කියන්නේ අනන්තව නාගයෙක්ට විවාහ කරලා එයාට ශාපයෙන් නිදහස් වෙන්න. මෙහින්ද අප්‍රව ඒ කියන්නේ අනන්තව නාගයෙක් එක්ක විවාහ කරන්න මේගොල්ලෝ හැදුවත් ඒ දේ අසාර්ථක වෙනවා. ඉතින් එයාට මේ ශාපයෙන් නිදහස් වෙන්න වෙයිද? අරම් රහස් මන්දිරය සැඟවිලා ඉන ගල් පිළිමෙට ආය නිදහස ලැබෙයිද? ඉස්සරහට කතාවේ මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහට වෙන හැම එපිසෝඩ් එකේදීම මම ඔයාලට රිවිව් එකක් දෙන්නම්.